පළවෙනි පාර මතක හිටින්නේ පළවෙනි පාර මතක හිටින්නේ මේ විතර හන්දියක් තිබ්බා පොඩි පොඩි ලාංඡන ටිකක් තිබ්බ බිල්ඩින් ටිකක් තිබ්බා මෙතනින් ගියා පොඩි පොඩි ලාවට මතකයක් තිබ්බා හරිද දෙවෙනි පාර පොඩ අන්න හුරුයි අර ඉස්සර තරම් වෙහෙසක් නෑ තුන්වෙනි පාර පොඩ හුරුයි නිකන් තනියෙන් ගියේ කියලා අතන අය ඉස්සරතර මහන්සියුත් නෑ මතක් කරන්න දුක් වෙන්න ඕනෙත් නෑ එහෙනම් මට කියන්නේ මිනිස් මතකේ මිනිහෙක්ගේ මතකෙට යන්න එකපාර පාඩම් කරපො නැතිද හිතමු ව්‍යාපාර සංවිධානයට ඔයාලම කිය එකපාර පාඩම් කරපො නැතිද එකපාර පාඩම් කරලා කොහොමද දෙන්නේ විභාග ලියන්න බෑ ලියන්න යන්නත් එපා පෑන ගද්දි වෙවුල නොවේ එක්සෑම් එක ලියන්න පෑන අල්ලද්දි ඉරවුනම කියන්නේ උදේ මේ එක්සෑම් එකට යද්දි මේ වෙවුල යන්නේ එහෙම තමයි ඇති ඔයාලා මේ රෙඩි වෙන්න ළමයි මේ පොයින්ට් එක පන්න ගන්න මෙතනින් පස්සේ ආය 190ක් 95ක් ඉතින් ගොඩනේ ඒක කරගන්න බෑනේ තාම අමර හිත එක තැන තියාගෙන පාඩම් කරගන්න බෑ මේ වෙද්දි පැය 12ක් 13ක් දවසට පාඩම් කරන්නත් ඕන ක්ලාස් නැති දවස්වල පැය 14ක් 15ක් වැඩ කරන්න ක්ලාස් තියෙනවා නම් ඔන්න අවම පැයක් වැඩ කරන්න නිින්ද ගැන රූපේ ගැන හිතන්න එපා මේ දවස්වල නිදි මරන ඕනේ ඇස්සට කළු වෙනවා හින්දා බෑ කුරුලා එනවා ඒව ගැන හිතන්න කාලයක් නෙමෙයි මේක මේ බයිලා ගගා ෆෝන් ඔබ බයින්නේ උන්ට ගොඩ යන්න බෑ කෙලවෙනවා දැන කලින්ම කියන්නේ හැදින්න බෑ නැතිනම් කෙලවෙනවා ඔයාලා ওই වටේ ඉන්න සර්කල් එකේ ඉන්නව නේද ඔය ආශ්‍රය කරන 5-6 දෙනා ඉන්නව නේද උන් තමයි ඔයාලා අනාගතේ තියෙන්නේ කරන්නේ ආශ්‍රය කරන්නේ මෙලෝ රහක් නැති සෙට් එකක් නෑ ඔයාගේ අනාගතෙත් එහෙමම තමයි ඒ නිසා ආශ්‍රය කරන උන් ගැන හිතන්න පොඩ්ඩක් තමල දතල තහන් ඉන්නවනම් හොඳයි ආශ්‍රය කරන්නේ මෙලෝ වැඩකට නැති මෙලෝ වැඩක් කරන්නේ නැති එකෙක් නම් ළමයි වැඩක් නෑ ඔයාගේ අනාගතේ ආයේ ඉවරයි ඩවුන් ගොඩ ගන්න බෑ මොකද ඔයාලා හැදිලා ඉන්නේ එහෙම මතක තියන්න මෙන්න මේ වචන ටික සබහා ධර්මයෙන් දේවල් දෙන්නේ කම්මැලියන්ට නෙමෙයි දෙයක් Tamanට ලැබෙන්න එයා සුදුසු වෙන්න ඕනේ සුදුසු වෙන්නේ එයා ඒ වෙනුවෙන් මහන්සි දරන්න ඕනේ සමහර ළමයින්ට පින තියෙනවා පින ඵල විපාක දෙන්නේ ළමයි වීරිය වඩන්න ඕනේ ඒ නිසා මෙතන බහුතරයක් 90ක් 95ක් වලට පුළුවන් ඒ නිසා ප්‍රතිඵල එන්නේ මහන්සිනේ උන්ට දියුණු වෙච්ච මිනිස්සුන්ගේ අහලා බලන්න ඕන නම් දැන් මොකක් හරි දියුණු මට්ටමක ඉන්න පිරිසක් ඉන්නවනේ දියුණුවේ එක රහසක් තියෙනවා අත්හැරලා නැහැ ලේසියෙන් අතාරින්නේ නැහැ අත්නොහැරීම අමාරු කාලවලදී සමහරව අදින් අල්ලන් ඉන්නවා හිතා ගන්නත් බෑ සමහරවට හරි ඒ නිසා මේ දැන් මට අද වගේ මතකයි සමහර අවස්ථාවල ඒ මමමද හිටිය කියලා මට හිතා ගන්න බෑ සමහර අමාරු සිටුේෂන් වල මම ඉඳලා තියෙනවා දැන් මතක් වෙදි පිස්සු වගේ මං එහෙම හිටියද කියලා මට පුදුමයි. සමහර මිනිස්සු ඉන්නවා දිනපු කතා ඇස්සේ සමහර මිනිස්සු ඉන්නවා එයාලටවත් හිතා ගන්න බැරි වෙන්න එලා මේක අල්ලන් ඉඳලා තියෙනවා. අල්ලගෙන ඉන්න දවසක් එනවා. ඇත්තටම සක්සස් එක සාර්ථකත්වය පෙන්වන්න ඕනේ. ඒක දිහා බලලා තමයි ඔයාලා හැදෙන්නේ. කවුරු මොනවා කිව්වත් A level කාලෙදී ඔයාලගේ ජීවිතේ ඉන්න චරිත තමයි අම්මලා තාත්තලා ගුරුවරු. අපි හිඟන්න වගේ හිටියොත් ඔයාලට හිතයිද දියුණු වෙන්න? ඔයාලා හිතන්නේ දියුණු වෙච්ච මිනිස්සු ඒ දියුණුව පෙන්වන්න නැතුව ඉන්නද? සාර්ථකත්වය විඳින්න ළමයි. අනිත් එක මම නම් හිතන්නේ මේ Gen Z එකේ අය සර් දිහා බලලවත්, වාහනේ දිහා බලලවත්, ගෙදර දිහා බලලවත් පන්ති යනවා කියලා. ඉතින් ඔයාලා එච්චර මොඩයිද? ඔයාලා හිතන්නකෝ දැන් ඔන්න කඩයක් තියෙනවා. ඒ කඩේ ගෙදර දිහා බලලා, කඩේ අයිතිකාරයා දිහා බලලා කඩේට යන්නේ නෑනේ. එතන මිල, ගුණත්වය හැමදේම සාධාරණ ඇති. ක්වොලිටි ඇති. ඒ නිසා මේ Gen Z එක කියන්නේ බුද්ධිමත්ව තීරණ ගන්න පිරිසක්. ඔයාලා තීරණ ගන්නේ ප්‍රතිඵල මත, වැඩපිළිවෙල මත සහ ඔයාලත් එක්ක ගැළපෙන බව මැච් වෙන්න ඕනේ ගුරුවරයා. ඉතින් ඕකත් එක තමයි ඔයාලා පන්ති තෝරගන්නේ. හොඳට මතක තියාගන්න. අතක් කැපුණාට පස්සේ නම් සර්ජරි එකක් කරලා පේන් එක දාලා පේන් කිලර්ස් හරි අරන් ඔය නිින්දක් දාන්න පුළුවන්. කැපිලා වෙන්ගුණා කියලා හිතන්න අත. යකඩ පේන් දෙකක් දැම්මා. සර්ජරි කරා මැහුවා තිබ්බා. සති දෙකකින් විතර ඔක රිකවර්.
හිතන්න එපා හිතක් ලෙඩ වුණාම මුළු ඇඟම කඩා වැටෙනවා. මේ දවස්වල දේවල් ඕන විදිහට අතාරින්න කිසි ප්‍රශ්නයක් නැහැ. මානසික නිදහස වෙනුවෙන් අතාරින ඕනම දෙයක් අහිමි වීමක් නෙමෙයි. මානසික නිදහස වෙනුවෙන් වයික අතාරිනවා නම් වාගේ දියුණුව වෙනුවෙන් වයික අතාරිනවා නම් නැත්නම් අතාරින්න. ඒකට අහිමි වීමක් නෙමෙයි. ඒක ජයග්‍රහණයේ පාරක්.